දකින දන්න අය හැමෝම පහුගිය දවස් ටිකේ පිස්සුවෙන් වගේ හදාගෙන කාපු වෛරල් රෙසිපි එකක් තමයි අද ගේන්න යන්නේ. මේකට කියන්නේ චීස් කේක් කියලා. දැන් බලමු මම ඕක හැදුවට පස්සේ චීස් කේක් වෙයිද නැත්නම් චූස් කේක් වෙයිද කියලා අපි හදලම බලමු. ආයුබෝව වේවා. ඉතින් මේ වීඩියෝ එක බලන ගොඩක් සෙට් එක මං හිතනවා මේ රෙසිපි එක නම් 100 ගානට හදලා ඇති කියලා. ඉතින් මම දැක්ක ගොඩක් කට්ටිය මේ ලෝකල් වර්ෂන් එක හදනවා, ඊට පස්සේ ඉන්ටර්නැෂනල් වර්ෂන් එක හදනවා. ඉතින් දැන් මම හදන්න යන්නේ අද මේ ඉන්ටර්නැෂනල් වර්ෂන් එකයි ලෝකල් වර්ෂන් එකයි එකට මික්ස් කරලා සම්මිශ්‍රණයක් වගේ දෙයක්. ඉතින් මේක මම පළවෙනි වතාවට තමයි දැන් මේ ඔයාලත් එක්ක මේක එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න යන්නේ. වචනත් පැටලෙනවා. මොකද මම මේක කලින් හදලා බැලුවෙත් නෑ. හොඳේ. දැන් මම දන්නේ මේක අද හැදුවට පස්සේ මල සමයමක් වෙලා චීස් කේක් එක චූස් කේක් වෙලා ඒකට අපිට නමක් දාගන්න වෙයිද කියලා. ඉතින් මේක හදාගන්න යනකම් subscribe කරලා bell icon click කරලා වීඩියෝ එකට like එකකුත් දාලා චීස් කේක් එකක් කන ගමන්ම මේ වීඩියෝ එක බලන්න ලෑස්ති වෙන්න. කොහොම හරි මේකට මුලින්ම අවශ්‍ය වන දේ තමයි ග්‍රීක් යෝගට්. ඔරිජිනල් රෙසිපි එකේ හැටියට මේකට අවශ්‍ය වෙන්නේ ග්‍රීක් යෝගට්. ඉතින් මම ග්‍රීක් යෝගට් එකක් ගත්තා චේෝ බ්‍රෑන්ඩ් එකෙන්. මේ තියෙන්නේ ග්‍රීක් යෝගට් එක. මේකේ ඔරිජිනල් රෙසිපි එක තියෙන්නේ ග්‍රීක් යෝගට් එක හදන්න කියලා. අපිට දැන් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ඇයි මේක ග්‍රීක් යෝගට් එකකින් විතරද හදන්න පුළුවන්. නෑ මං හිතනවා මේක ග්‍රීක් යෝගට් එකකින් විතරක් හදන්න බෑ. ග්‍රීක් යෝගට් එකෙන් විතරක් හදන්න ඕනේ නෑ කියලා. මේකට ප්ලේන් යෝගට් යූස් කරන්නත් පුළුවන්. මම දැක්ක විදිහට කර්ඩ් යූස් කරලා තිබ්බ කට්ටිය ඊට පස්සේ බිස්කට් වලින් මේකේ ඔරිජිනල් රෙසිපි එක තියෙන්නේ බිස්කොෆ්. දැන් මට බිස්කොෆ් හොයාගන්න විදිහක් තිබ්බේ නෑ ඇත්තටම. ඒක හින්දා මම තෝරගෙන ආවා දේශීය ක්‍රමයට නයිස් බිස්කට් එක. ඒකනේ මං කලින් කිව්වේ ඉන්ටර්නැෂනල් වර්ෂන් එකයි ලෝකල් වර්ෂන් එකයි සම්මිශ්‍රණයක් තමයි අද හදන්න යන්නේ. ඊට පස්සේ මට හිතුණා ඉන්ටර්නැෂනල් වර්ෂන් එක විදියට ඕරියෝ යූස් කරන්න. ඕරියෝ ලවර්ස්ලානේ ඔයාලා ගොඩාරියක්. මං හිතනවා ඔයාලා ඕරියෝ මේ ගහලා try කරලා ඇති කියලා. ඉතින් මම දන්නේ නැහැ හරියටම. කමෙන්ට් එකක් දාගෙන යන්න ඕරියෝ වලිනුත් ඔයාලා චීස් කේක් හැදුවද කියලා. ඉතින් මම තෝරගත්තා ඉන්ටර්නැෂනල් එක විදියට ඕරියෝ බිස්කට් එක. මේක හදන විදිහත් මම ඇත්තටම දන්නේ නැහැ. මම නිකන් බැලුවා විතරයි වීඩියෝස් වලින්. බලමු මොන රෙද්දක් හැදෙයිද කියලා. ඔන්න එහෙනම් වැඩේ පටන් ගන්න තමයි යන්නේ. මම දන්නේ නැහැ මේක ඇත්තටම සමහරු කියනවා මේකට මේ අර නයිස් බිස්කට් යූස් කරන අර පොල් බිස්කට් තියෙන්නේ. පොල් බිස්කට් වලිනුත් මේක මේ හදාගත්තම රසයි කියලා. අන්න හරියටම කැඩුන්නේ නැහැ. මම දන්නේ ඉතින් හරියටම බලමු මේකෙන් හදලා මොන වගේ ටේස්ට් එකක් දෙන්නේ කියලා. මේ ග්‍රීක් යෝගට් කියලා කියන්නේ හෙල්ති යෝගට් එකක්. ඒ කියන්නේ සීනි මට්ටම ගොඩක්ම අඩු යෝගට් එකක් තමයි ග්‍රීක් යෝගට් කියලා කියන්නේ. ඊට පස්සේ දැන් මේකට කරන්න තියෙන හරිම පොඩි දෙයයි. මේකට තියෙන්නේ මේ නයිස් බිස්කට් එකයි මේකයි කැඩුවා. හරි ඒක කරද්දි කියන්නම් මොකද්ද කියලා දන්නේ නැති කට්ටියත් ඉන්න පුළුවන් නේ. හදපු නැති කට්ටියත් ඉන්න පුළුවන්. කවුද දන්නේ මේ වගේ දේවල් වෛරල් කරන්නේ ඇත්තටමනේ. හරි දැන් මෙහෙම තියෙනවා යෝගට් එක. අපි එහෙනම් නයිස් බිස්කට් එක කඩාගමු. නයිස් බිස්කට් එක නම් ඉතින් පෙන්වන්න දෙයක් නැහැනේ. ලංකාවේ සියලුම බොහෝ ජනතාව දන්නව නයිස් බිස්කට් එක කියන්නේ මොකක්ද කියලා. මේකේ ඇත්තනම ඇවිල්ලා මොකක්ද දන්නවද? මේකේ ඇත්තනම තමයි දැන් මේක ග්‍රීක් යෝගට් වලින් තමයි ඔරිජිනල් රෙසිපි එක හදන්නේ. මේකේ ඇත්තනම කියන නම තමයි ජැපනීස් වෛරල් චීස් කේක්. මම දන්නේ නැහැ මේක චීස් කේක් වගේ ඒද කියලා බලමු. ඉතින් හදලා බලන්න. හරි දැන් මේකට මුලින්ම කරගන්න යුතු දේ තමයි මෙන්න මේ වගේ නයිස් බිස්කට් එකක් මේ ආකාරයට අරගෙන මම බැලුවේ දැන් මේකේ සයිස් එකත් එක්ක මෙහෙම ගහනවද මේක දෙකට කඩලා ගහනවද කියලා. බලමු මෙහෙම ගහමුකෝ බලන්න. දැන් ඔයාලට පේන්නේ නැහැ නේ. මම කැමරාව ආයෙමත් හරවන්නම්. මම එහෙනම් බැලුවේ මේක පිටින්ම ගහන්න. අපි බලමු. ඔන්න මේ විදියට ලස්සනට අර බලන්නකෝ යෝගට්. අයියෝ මට ගහන්න තිබ්බ අර විදියට තමයි. එහෙනම් කඩලා ගහමුද? දැන් චුරු පැනලා මෙතන මල හත්තිලව්වක් වෙයිද දන්නේ නැහැ. අවුලක් නැහැ. බොහෝ දුරට වැඩේ හොඳයි. අන්න එහෙම තමයි ගහන්න ඕන. මෙන්න විදියට හිමීට ගහන්න ඕන. යෝගට් එකටවත් දැනෙන්නේ නැති වෙන්න ගහන්න ඕනේ. මේක යෝගට් එකවත් දන්නේ නැහැ යෝගට් එක ඇතුළේ බිස්කට් එකක් ගහනවායි කියලා.
අන්න ඒ විදිහට දැනෙන්නේ නැති වෙන තමයි ගහන්න ඕන. මේක හරිම සියුම් සමහර කට්ටිය කරලා තියෙනවා චුරු පැනලා හැම තැනම හත් මොලේ ගාගෙන. එහෙම කරන්න හොඳ නෑ ඇත්තටම. ආතල් එකේ මෙහෙම හිමීට තමයි ඇතුළට යවන්න ඕන මේ. මේකේ මේ ලොකු සීන් එකක් කරගන්න බැරි වෙයි කියලා හිතනවා. මං හිතනවා දැන් මේ මෙතෙන්ට ඕරියෝ බිස්කට් එකක් ගැහුවනම් හරි. තව මෙතෙන්ට එකක් ගහන්න පුළුවන් නේ. හරි. තව මෙතෙන්ට එකක් ගැහුවා. ඕරියෝ බිස්කට් එකක් ගහමු. මෙන්න මෙතනට. එන හොඳට යවන්න පුළුවන් ඇතුළට. දෙකක් ගහන්න පුළුවන්. මෙන්න මේ තරම් තමයි ගහ ගන්න පුළුවන් උනේ මට. තව බලමු අයින් වලින් තියෙන විදිහට තව තව කොහෙන් හරි ගහමු ඉතින්. මෙන්න මේ විදිහට තමයි ගහ ගන්න පුළුවන් උනේ මට නම්. මේක මම හෙව්වේ ග්‍රීක් යෝගට් එක අර පෙට්ටියේ තියෙන්නේ. අන්නේ පෙට්ටිය හෙව්වේ පෙට්ටිය ගැහුවා නම් ලස්සනට මීට වැඩි ගහන්න පුළුවන්. අර හොඳට ලොකුවට තියෙන හින්දා අවුලක් නැහැ. තියෙන දෙයින් අපි වැඩේ කරගමු. දැන් මේකේ තියෙන අවාසනාවන්තම දේ තමයි පස්සේ කියන්නම්. ඒක මොකද්ද කියලා අවාසනාවන්තම දේ. දැන් මේකේ මේ උඩට ඇවිල්ලා තියෙන යෝගට් ටික මම අර මොකද්ද මේසන් බාස් කපරාරුව ගහනවා වගේ මේ මම මෙන්න මෙහෙම ලස්සනට හෙමින් සැරේ මේ ටික හොඳට මේ උඩින් යෝගට් වලින් බිස්කට් ටික වහ ගන්නවා. එතකොට මං හිතනවා පට්ට ලස්සනයි කියලා මේ. ඒසේම තමයි කරන්න ඕනේ මං හිතන්නේ මේක. මෙන්න මේ විදිහට ලස්සනට මේ බලන්නකෝ දැන් මේ පට්ට ලස්සනයිනේ වැඩි. මේකෙන් මං කලින් මේ යෝගට් පොඩ්ඩක් කාලා බැලුවා. මේ යෝගට් එකේ සීනි මෙලෝ හත්තිලව්ව කොහෙවත් නැහැ. සීනි කියලා මෙහෙම බිඳක් නැහැ මෙහෙම. දැන් මේකේ වහලා මේක අපිට උඩින් ඕන්න මොන හරි කෝපි කුඩු දා ගන්න පුළුවන්, චොක්ලට් පවුඩර් දා ගන්න පුළුවන්, ඊට පස්සේ මී පැණි දා ගන්න පුළුවන්, කිතුල් පැණි දා ගන්න පුළුවන්, ඕන කැටයමක් දාන්න පුළුවන් මේකේ උඩට. මම මේ බැලුවේ මේකට චොක්ලට් පවුඩර් දානවාද කියලා. චොක්ලට් පවුඩර් දැම්මම මම හිතනවා හොඳ චොක්ලට් රහක් එයි කියලා. හොඳට කන්න පුළුවන් නේ චොක්ලට්. මම දැන් මෙච්චරලා කියපු චොක්ලට් පවුඩර්, මී පැණි, ඊට පස්සේ තමනවාද කිව්වේ කෝපි කුඩු එකක්වත් නෙමෙයි දැන් දාන්න යන්නේ. දැන් දාන්න යන්නේ මගේ ක්‍රමයට හදන ලද මිල්ක් මේඩ් මිශ්‍රණය. මිල්ක් මේඩ් දාලා බලමු මේ සැරේ මොන සමයමක් වෙයිද කියලා. මම දන්නේ දැන් මිල්ක් මේඩ් නම් මං හිතන්නේ දාලා හදලා නැහැ කට්ටිය මේ චීස් කේක් එක. මම හදලා බලන්න යන්නේ. ඔන්න මගේ ස්ටයිල් එකට හැදෙන චීස් කේක් එකක් තමයි මේක. හරි දාලා බලමුකෝ. එම දාගන්න හොඳට හුල්ලන්න ඕනේ. ඔන්න වැටෙනවා. හොඳට දාගන්න ඕන. හොඳට සීනි හැඳිලා තෙඹු කොල්ල කන්න වේවා කියලා මේක දාගන්න ඕනේ හොඳට මේ. අන්න රයිට්. හොඳට තවරනවා. මරුවටයි. මේක ලෝකේ තියෙන රසම එක වෙන්නත් පුළුවන්. පොඩ්ඩක් කටටත් හලාගමුකෝ. එන කාලෙකින් කෑවේ නෑ අප්ප මේක. උයන ගමන් මෙහෙම දේවලුත් කරන්න ඕන. ආතල්ලි අම්මට සිරි තෙඹු කොළ කන්න. මම මේ බැලුවේ දැන් මේක කාලා තෙඹු කොළ කන්න වේද කියලා. තෙඹු කොළ සීනි අමාරුවට කන්නේ. දැන් මේක වහලා මේක තියෙන දුක් බරම සීන් එක තමයි මේක වහලා පැය 14ක් තියන්න ඕන. මල හත්තිලව්වේ දැන් පැය 14ක් වින්දින් බලාගෙන ඉන්න එපෙයි මොනවා කරන්නද? ඉතින් මේක දැන් මේක දාලා පැය 14ක්ම බලාගෙන ඉන්න වෙනවා. දැන් මම බැලුවේ එක්කෝ මේක විතරක් හදනවද නැත්නම් මේකත් හදනවද කියලා. ඔයාලා මොකද කියන්නේ? මේකත් හදන්නද? කම්මැලිත් එක්ක අප්පා. කමන්නේ. ඔන්න ඔය මේකත් හදනවා. බලමු මේ දෙකෙන් මොකද්ද රස වෙන්නේ කියලා. දැන් මම මේක හදනකන් ගිහිල්ලා පැය 14 සම්පූර්ණ වෙන්න මේක ෆ්‍රිජ් එකේ දානවා. ඔන්න එහෙනම් ෆ්‍රිජ් එකේ තැම්පත් කරනවා මෙන්න මේ ආකාරයට. අපේ චීස් කේක් එක පැය 14කින් හම්බෙමු. බයි. ඔන්න මම ගිහිල්ලා අරක ෆ්‍රිජ් එකේ දාලා ආවා. දැන් හදන්න යන්නේ ලෝකල් එක. දැන් ලෝකල් එකේ වැඩි වැඩ දාන්න නෑ. දැන් පටපට කාලා හදා ගන්න තමයි තියෙන්නේ.
මම ගත්තේ අඹේ වෙල සෙට් යෝගට් එක. බලමුකෝ. අම්මට සිලි හරියට කැඩුන්නේ නැහැ නේ. අන්න එකක් හැලුණා. අයියෝ මේක දැන් වහලා තියන්නත් වෙන්නේ මේකෙම තමයි. මේක මහ ජරා විදිහකට කැඩුනේ. මේක දැන් මෙච්චරලා ෆ්‍රිජ් එකෙන් එළියනේ තිබ්බේ. මේක තනිකර චුරු පරස් වෙලා. යෝගට් එක හෙල්ලෙනවා. මන් බලමු ඉස්සෙල්ලා ගහන්න පුළුවන් වේද කියලා මේකට එක. පුළුවන්. හරි. එහෙනම් මම මේ යෝගට් එක මම බිස්කට් එක මොනෝ වෙනවද අප්පා මේව හදද්දි? මේ බිස්කට් එක ඇතුළත් කරගන්නවා යෝගට් එක ඇතුළට. මේකත් බලමු මෙහෙම ගහන්න. මේක ගහන්නම් මම මේ පැත්තට. ඔන්න මේ විදිහට බිස්කට් එක ගහනවා. වාව් ඒක නම් පට්ට ලස්සනයි ඈ. මහා දුක්බර කේස් එකක් වුණා. මම මේ අර බිස්කට් ටික ගහන එකේ වීඩියෝ ක්ලිප් එක මේ පැත්තෙන් කැමරාව තියලා ගැහුවා. වීඩියෝ එක වැදිලා නැහැනේ. අයියෝ යාළුවට පෙන්වන්න වෙන්නේ නැහැ. ඒක හින්දා මම මෙහෙම පෙන්වන්නම්. මම මෙන්න මේ විදිහට ගැහුවේ. මම අර කපරාරුත් කරා. කමන්නේ අරක පෙන්න ගත්ත ලයින් එකේ. මෙන්න මේ විදිහට තමයි කරේ. මේකත් පැය 14ක් ෆ්‍රීසර් එකේ දානවා. A few moments later. පැය 14ක් නෙමෙයි පැය 20ක්ම තිබ්බ ෆ්‍රිජ් එකේ අන්තිමට. මම ඊයේ දැම්මේ මේ දෙකම 12ට විතර. දැන් 12 ඊට පස්සේ පැය 14ක් මම එක තියන්නත් එපෙයි. ඒක හින්දා මේක ගන්න තිබ්බේ හරියටම පාන්දර 2ට. පාන්දර 2ට මෙතන ඇවිල්ලා වීඩියෝ කරන්න බෑනේ. කරුවලයිනේ. ඒක හින්දා උදේ වෙනකම්ම තිබ්බා. ඉතින් උදේ වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පැය 20කට පස්සේ අපේ වයිරල් චීස් කේක් එක හැදිලා තියෙන ආකාරය බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙච්චර කල් පුලපුලා බලා සිටි අවස්ථාව තමයි මම මේ උදා කරගන්න යන්නේ. මෙච්චර කල් try කරන්න බලාගෙන හිටියා මට කරන්න වෙලාවක් උනේ නැහැ. දැන් තමයි ඔන්න ජැපනීස් වයිරල් චීස් කේක් එක try කරන්න යන්නේ. බලමු try කරන විදිය සහ මේකේ ඇතුළේ මොන වගේ වෙලාද කියලා. මේ තියෙන්නේ ඔරිජිනල් ග්‍රීක් යෝගට් එකෙන් හදාගත්තු වයිරල් ජැපනීස් චීස් කේක් එක. බලමු මේක චීස් කේක් වෙලාද නැත්නම් චූස් කේක් වෙලාද කියලා. ඔන්න මූඩි අරිනවා. Oh my god! wow! මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අම්මා සුවඳත් හොඳයි. අමුතු සුවඳක් තියෙනවා. දැන් බලමු මෙන්න මේ විදිහට තියෙන බලන්න. ඔයාලට පේනවා ඇති. ඊළඟට අපි බලමු අපේ ප්ලේන් යෝගට් එකෙන් හදාගත්තු චීස් කේක් එක. ඒක වහගන්න තිබ්බේ මෙන්න වගේ අර ñoros කොලයකින්. මෙන්න මේ විදිහට තමයි. මේකේ මම උඩට මිල්ක් මේඩ් දැම්මා. ඒ මිල්ක් මේඩ් ටික දැන් යටට ගිලා බහැලා තියෙන්නේ. මේකට දැම්මා. මේක ප්ලේන් යෝගට් එකෙන් හැදුවේ නයිස් බිස්කට්ුයි ඔරියෝයි ගහලා. දැන් බලමු මේ දෙකෙන් වැඩියෙන්ම රස මොකක්ද කියලා. මම ඉස්සෙල්ලම try කරන්න යන්නේ ප්ලේන් යෝගට් එක. අපි ප්ලේන් යෝගට් එක ඉස්සෙල්ලා try කළා රස ඇඟට දාගමු. මොකද්ද මේ ජැපනීස් වයිරල් චීස් කේක් කියන්නේ කියලා. එහෙනම් ඉස්සෙල්ලම try කරලා බලන්න යන්නේ ප්ලේන් යෝගට් එකෙන් සකසාගත්ත ජැපනීස් වයිරල් චීස් කේක් එක. ඔන්න එහෙනම් කන්න යන්නේ චීස් කේක් එක. බලමු. wow! ඒක එන විදිය බලන්නකෝ. මෙන්න බලමුද කාලා කොහොමද රස කියලා. ඔන්න කන්න යන්නේ. ඔඩේ පට්ටම ගතිය ඈ. ඔඩේ wow! මෙන්න මේ විදිහට තියෙන්නේ මේ. මම ළඟට කරලත් පෙන්නන්නම්. පුටුව බැස්සා. මේ බලන්නකෝ මේක එන විදිය. අඩේ පට්ටම ගති. ඔක්කොම අර බිස්කට් එකම හොඳට චෝරු වෙලා මෙල්ට් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදියට එන්නේ මේ. නල්ලා. සුපිරි. දැන් බලමු. මට නම් මේක රහයි ගොඩක්. බලමු ග්‍රීක් යෝගට් එකක try කරලා ඔරිජිනල් එක. ඔන්න දැන් try කරන්න යන්නේ. දැන් වචනත් පැටලෙ. යකෝ මේක කාලා මොනව වෙනවද දන්නේ නැහැ. මේ වචන පැටලෙනවා. දැන් කන්න යන්නේ
ග්‍රීක් යෝගට් එකෙන් අදාගත්තු ඔරිජිනල් එක. ඔරිජිනල් කිව්වට මේකත් ඔරිජිනල් එකයි ඉන්ටර්නැෂනල් එකේ සම්මිශ්‍රණයක්. හරි. ඔන්න එහෙනම් මේක අරින්න යන්නේ බලමු මේකට වඩා මේක රස වේද කියලා. හරි. ඔන්න දැන් කන්න යන්නේ ග්‍රීක් යෝගට් එකෙන්. ග්‍රීක් යෝගට් එකෙන්. අම්මා ඒක නම් මං හිතනවා මේකට වැඩිය හොඳ වෙයි කියලා. මේ බලන්නකො මේ. බලමු කාලා. බලමු මේ පැත්තෙන් කාලා මේ මං කෑවේ ඕරියෝ පැත්තෙන්. ඕරියෝ පැත්ත පට්ට ලහයි. බලමු අර නයිස් බිස්කට් පැත්තෙන් කාලා. මෙන්න මේක හරියට මූස් එකක් වගේ. අර ක්‍රීමි ගතියට සුපිරියට තියෙනවා. ඔන්න කන්න යන්නේ. මට හැබැයි මේකට වැඩියම රස මේක. ප්ලේන් යෝගට් එකෙන් හදපු එක. මේක රසයි. මේක එක ඒ වුණාට මේක දෙක. මට ප්ලේන් යෝගට් එකෙන් කාපු එක තමයි රස මේක. මේක හදපු එක තමයි රසම. ග්‍රීක් යෝගට් එකත් අවුලක් නැහැ. දෙකම හොඳයි. ඒ වුණාට මට වැඩියෙන්ම ආතල්ුනේ ප්ලේන් යෝගට් එකෙන් හදපු එක. ඔයාලට මෙතනින් දැන් ඔයාලත් හදලා තිනේ මේක. ඔයාලා හැදුවේ මොන රෙසිපි එකද? ඒ රෙසිපි එක පල්ලෙන් කමෙන්ට් කරන්න. එතකොට මට ආයෙමත් ගෙදරදී හදා ගන්නකොට ඒ විදිහට හදා ගන්න පුළුවන් ඔයාලා කියන විදිහට. ඔයාලා මොනවද දැම්මේ? උඩට මොනවද දැම්මේ? සහ බිස්කට් බිස්කොෆ්ද දැම්මේ? වෙන බිස්කට් ජාති දැම්මද? සමහර කට්ටිය පොල් බිස්කට් දාලා හදනවා. සමහර කට්ටිය තරු බිස්කට් දාලා. තරු බිස්කට් දාන්නේ නැහැ නේ. තරු බිස්කට් දාන්නේ නැහැ. හැබැයි එහෙමත් රස ඇති. අපි දන්නේ නැහැ නේ. තරු බිස්කට් දාලා කවුරු හරි දැන් මේක වෛරල් කරොත් අපි කන්න නැතුව ඉන්නවද? කනවනේ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මෙන්න මේ වගේ කෑමක් තමයි අද ඔයාලට අරන් ආවේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න යන්න. මේ වගේ වීඩියෝස් දෙකටම බලන්න. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් ජය වේවා. මාළු ගගා ගෙදර ගාව නවත්තන් ඉන්න මාළු ගත්තන යන්න එපාය. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. දවසේ මාළු